හරි. එතකොට මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ මේ එතකොට කෑච් මෙමරි තියෙන්නේ ඇත්තටම අපේ පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වය වේගවත් කරන්න. මොකද දැන් අපි අ, පරිගණකයකින් බලාපොරොත්තු වෙන වේගයනේ. තේරුණාද? අපි වේගෙන් වැඩක් කරන්නනේ. එතකොට මේ ටෙක්නොලොජි හදලා තියෙන්නේත් ඒක වේගවත් වෙන්න. ඉතින් ඒ හින්දා මේ කෑච් මෙමරි වලින් එහෙම දෙයක් තමයි කරන්නේ. පැහැදිලිද කියන එක? එතකොට දැන් ඔයාගෙන් ඇහුවොත් එහෙම RAM එකද වේගවත් කෑච්ද වේගවත් කියලා නේද? RAM එකට කලින් කෑච් හරහා data ගන්න පුළුවන්. දැන් ඔයාගෙන් ඇහුවොත් එහෙම කටේ තියෙන දේද ඉක්මනට හපන්න පුළුවන් අතේ තියෙන දේද කියලා. දැන් අතින් දාගන්න බෑ කට ඇතුළට මොන හරි දෙයක් නේ. කටේ ඇතුලේ තියෙනවා නම් ටොපියක් කරේ මොකක් කරේ එකක් ඒක ටක් ගාලා හැපි එක. ඉතින් ආන් ඒ වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. හරි. ඒ හින්දා ඒක මතක තියාගන්න. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? පව එක කට් වෙච්ච ගමන් මේ කෑච් වල තියෙන ඒවත් මැකිලා යනවා. ඔව් එතකොට එතනදී ප්‍රයිමරි මෙමරි වල ගත්තොත් එහෙම අපි ROM එකේ තියෙන ඩීටේල් විතරයි මැකෙන්නේ නැතුව තියෙන්නේ. හරි අන්න ඒක මතක තියාගන්න. හරි. රයිට් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි ඊට පස්සේ අනිත් පාර්ට් එක තමයි මේ සෙකන්ඩරි මෙමරි කියලා කියන්නේ. ඔව් එතකොට මේ සෙකන්ඩරි මෙමරි කියලා කියන්නේ අපි දත්ත ස්ථිර ලෙස ගබඩා කරන උපාංග. මේ තියෙන්නේ දැන් මේ secondary auxiliary storage devices are used to store large volumes of information more permanently. කියන්නේ ස්ථිර විදිහට විශාල ප්‍රමාණයක්. ඒක large volume. වැඩි පරිමාවකින් දත්ත අපිට ගබඩා කරන්න පුළුවන්. හැබැයි secondary memory cannot be processed directly by the CPU. අන්න secondary memory එකේ තියෙන data අපිට මොනව කරන්න බෑද? ඍජුවම CPU එකෙන් හදන්න බෑ. It must first be copied into primary storage. අන්න ඒක ප්‍රථමයෙන්ම primary memory එකට නැත්නම් RAM එකට copy කළ යුතුයිලු. එහෙම කරලා තමයි ගන්න පුළුවන්. එතකොට secondary memory දැන් හරිද? දැන් ඒ කියන්නේ දීතික වශයෙන් දත්ත ගබඩා කරන. දැන් මේවට අපි ඔය IT වල එහෙම ඔයාලා කරලා තියෙන ඉගෙනගෙන නැතින ඔය ආචේන උපාංග එහෙම කියලා තේරෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ කියන්නේ. එතකොට ඔයා දන්නවා මම කලිනුත් කතා කරලා තියෙනවා මෙන්න මේ storage CD, DVD, floppy drive, hard එක, flash drives මෙන්න මේවල තමයි මේ SSD නැත්නම් solid state මේ drive. ඔව් මෙතන පොඩ්ඩක් වැරදිලා තියෙනවා. SDD නෙමෙයි මේක SSD වෙන්න ඕනේ. solid state drive කියන එක. හරි. ඔයාගේ මේකේ ටියුට් එක print කරලා හරි තියෙනවා නම් ඒක දැම්මම හරි හදාගන්න. මේක මෙතන පොඩි mistake එකක් කරලා තියෙන. SDD කියලා එකක් නැහැ. SSD. solid state drive. හරිද? එතකොට දැන් අපි දන්නවා මෙන්න මේක චුට්ටක් බලාගන්න. මේකත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔයාලට. දැන් අපි SSD එකක් ගත්තොත් එහෙම මෙන්න මේ තියෙන SSD තේරෙනවද? දැන් අපි මෙතන HDD කියන්නේ මොකක්ද? HDD hard disk drive. මේක දන්නවනේ හැමෝම. දැන් මේකේ තැටියක් තමයි කරකෙන්නේ. හරිද? හැබැයි අපි දැන් මෙතන ගහන්න මම inside HDD inside HDD අපි inside SSD කියලා ගමු. SSD කියලා ගැහුවොත් එහෙම අන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ ඇතුළ ඒ කියන්නේ SSD එක ඇතුළේ chips තියෙන pen එකේ වගේ. ඒ හින්දා මේකේ speed වැඩි. තේරුණාද? එතකොට ඔයාගේ කම්පියුටරේ speed මදි නම් ඔන්න SSD එකක් ගහ ගන්න පුළුවන්. මේක SATA cable හරහා තමයි සම්බන්ධ වෙන්නේ. SATA cable. හරිද? මෙන්න මේ SATA cable හරහා තමයි සම්බන්ධ වෙන්නේ. තේරුණාද? හරි. හරි. ඉතින් ඕනෝක තමයි ප්‍රශ්නේ. SATA cable හරහා මේ ටික සම්බන්ධ වෙනවා. එතකොට hard disk එකත් SATA හරහා තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඔයාට ලැප්ටොප් එකට හෝ එහෙම නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් එකකට SSD එකක් ගහන්න පුළුවන්. නමුත් අර hard disk එකට වඩා මිලෙන් ටිකක් වැඩි. අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තව තියෙන එකක් NVMe කියලා. NVMe. මේ තියෙන්නේ NVMe. මේ තියෙන්නේ. මේක RAM එක වගේ. මේකට වෙනම socket එකක් තියෙනවා. ඔයාලට මෙන්න මෙතන ඒක චුට්ටක් පේනවා ඇති. මේක net වලින් බලන්න පුළුවන් නම් YouTube වලිනුත් ඔයාලා බලන්න. මේ තියෙන මෙන්න මේ වගේ පොඩි socket එකක් තියෙනවා. අන්න ඒකට තමයි මෙන්න මේ NVMe කියන gadget එක. මේක ටික හැඩේ RAM එක වගේ. හැබැයි ඒක high කරන්න එහෙම නෙමෙයි. high කරන්න පුළුවන්. තේරෙනවද? NVMe එක. මේ NVMe කියලා කියන්නේ non volatile memory extension කියන එක. මේ memory express කියන එක. හරි? non volatile.
NVMe කියන්නේ මොකද්ද? non volatile memory express කියන එක. ඔයාලට ඒක බලුවත් හොයාගන්න පුළුවන් මේ තියෙන. non volatile memory express. දැක්කද දැන් ඉස්සෙල්ලා මං කිය volatile කියලා වෙනස් වෙනවා කියන එක. non volatile කියන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ මේකේ ඇත්තටම මොකක් වෙන්නේ නැද්ද? මේකේ delete වෙන්නේ නැහැ. ඉතින් මේකෙත් තියෙන එක sizes. තේරෙනවද? data. තේරෙනවද කියන එක? ඒ කියන්නේ ගිගා විශාල ප්‍රමාණ වලින් තියෙනවා මේකේ. ඒතර මේකත් අර වගේම ස්පීඩ්. ඒතර ඔයාටත් මේක සෙට් කරගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයාගේ මදර්බෝඩ් එක තුල මෙන්න මේ NVMe එකක් සෙට් කරගන්න අදාළ සොකට් එකක් තිබ්බේ නැත්නම් නැත්නම් ස්ලොට් එකක් තිබ්බේ නැත්නම් ඔයාට ඒක හයි කරන්න බෑ. තේරෙනවද? ඔයාලා අහලා තියෙනවද ඔය සමහර ලැප්ටොප් වලට මේ මේවා හයි කරන්න පුළුවන්ද බැයිද දන්නේ නැහැ. බලලා කියන්න ඕනේ. එහෙම කියන්නේ ඒක තමයි. ඒතර සමහර ලැප්ටොප් වල මේවා හයි කරන්න පුළුවන් ස්පේසස් තියෙනවා. ඒකට හයි කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් බෑ. තේරෙනවද? ඒතර මෙන්න මේවත් ඇවිල්ලා secondary storage device විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට pen drive එක ඒව දන්නවනේ. අන්න ඒවා. තේරෙනවද? අන්න ඒක නිකන් මතක තියාගන්න. හරිද? right. ඊට පස්සේ අපි මෙතනවා මතක තියාගන්න ඕනේ මේ secondary memory කියලා කියන්නේ ඔයාලට data store කරගන්න පුළුවන් උපකරණ හරි ඉච්චරයි. මෙන්න මෙතන තියෙනවා මේ components of the computer කියලා. මෙන්න මේක ඇවිල්ලා එක එක පොත්වල එක එක විදිහට තියෙනවා. මම මේක පොඩ්ඩක් මේ සටහන් කරේ මේ අර මේකට කියනවා අර von Neumann architecture කියලා. von Neumann architecture. තේරුණාද? මෙන්න මේක von Neumann architecture. හරිද? මෙන්න මේ ජෝන් von Neumann කියන පුද්ගලයා තමයි මේක හදලා තියෙන්නේ. හරිද? මේ කියන්නේ හදලා තියෙන කියන්නේ මේ ආකිටෙක්චර් එක මේ ආකෘතිය නිර්මාණය කරලා තියෙන්නේ එයා. හරිද? ඉතින් මේක එක එක තැන්වල එක එක ಜಾති තියෙනවා. මම මේක සරලවට පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ මම ඇදලා තියෙන එකට සමානයි. දැන් මෙන්න මෙතන මේ කවර් කරලා තියෙන මේ කඩේරි වලින් දාලා තියෙන්නේ මොකද්ද? ඔව්. මෙතනදී ඔයාලට පේනවා ඇති දැන් ඉන්පුට් අවුට්පුට් කියලා තියෙනවා. දැන් ඔයාලා අර මුලින්ම ඉගෙන ගත්ත ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියලා. පැහැදිලිද? අන්නේ ප්‍රොසෙස් එකට අදාළව ක්‍රියාවලියක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේ අපි මෙතන ගත්තොත් එහෙම control unit කියලා පාර්ට් එකක් තියෙනවා 15ට පේනවා ඇති. ඊට පස්සේ තියෙනවා arithmetic and logic unit කියලා පාර්ට් එකක් තියෙනවා. internal storage කියලා පාර්ට් එකක් තියෙනවා. ඔව් ඇත්තටම මෙතන බැලුවොත් එහෙම අපේ කම්පියුටරේ ඇතුලේ තමයි හරි මේක රෙකෝඩ් වෙලා තියෙන්නේ. රයිට් ඒක. ප්‍රොසෙසරේ ඇතුලේ තමයි මේ control unit එක සහ arithmetic and logic unit කියන එක තියෙන. කියන්නේ CPU එක ඇතුළේ. මෙතන internal storage කියලා කියන්නේ RAM එක, external storage කියලා කියන්නේ වගේ hard disk එක වගේ එහෙම. පැහැදිලිද? එතකොට දැන් මෙතන input එකෙන් ඔයා හැමතිස්සෙම input එකක් දෙන්නේ internal storage එකක් එක්කනේ. ඒතර output කියන්නේ ඔයාගේ monitor එකෙන් පේන එක හරි printer එකකින් එන එක හරි output. ඒතර ඒකත් internal එක හරහානේ එන්නේ. ඒ කියන්නේ RAM එක හරහානේ. මොකද computer on කරලා තිබ්බොත් විතරනේ ඔයාට data input සහ output කරන්න පුළුවන්. අන්න ඒකයි ඒකට ඊතල ගහලා තියෙන්නේ. හරි? එතකොට දැන් මෙතන බැලුවොත් එහෙම ඔයා මම ඉස්සරලාම කියන්නම් මෙතන මේ external storage කියලා තියෙන එකේ දෙපැත්තටම ඊතල ගහලා තියෙනවා. මේවා ඔයාලගේ විභාගෙට එහෙම තද රහන්නේ නැහැ. හරි? ඒ කියන්නේ දැන් ඔයාට දැන් අපි hard disk එක හරි pen එක හරි තියෙන දෙයක් ඔයා open කරනවා කියලා කියන්නේ එයා RAM එකට එනවා මේ internal එකට එනවනේ. අන්න ඒකයි මේ පැත්තට ඊතලක් ගහලා තියෙන්නේ. අනික RAM එකේ තියෙන දෙයක් ආයෙ ඔයාට external එක save කරන්න පුළුවන්. අන්න ඒකයි අනිත් පැත්තට ඊතලක් ගහලා තියෙන්නේ. තේරුණා? අන්න ඒකයි මේ දෙපැත්තටම ඊතල තියෙන්නේ. ඒ වගේම තියෙනවා මේ arithmetic and logic unit කියලා මේකට අපි කෙටින් ALU කියලා කියනවා. මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. දැන් ඔයා දන්නවා ඔයාගේ කම්පියුටරෙන් ඔයාට ගණන් හදන්න පුළුවන් arithmetic operations. නැත්නම් අංක ගණිතය කියලා කියන්නේ අපි සිංහලෙන්. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. අන්න දේවල් ඔයාට කම්පියුටරෙන් කරන්න පුළුවන් වෙන්නේ පරිගණකයේ ප්‍රොසෙසරේ නැත්නම් CPU එක ඇතුලේ මෙන්න මේ arithmetic and logic unit කියන පාර්ට් එක තියෙන හින්දා. ආන් ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙතන logic unit කියන්නේ ඔයාට මතකනේ ඔය Excel වල access වල එහෙම ඔයා ගණන් හැදුවේ logic දාලා if දාලා එහෙම හැදුවේ. තේරුණාද? logic එකක් ආන් එහෙම ගණන් හදන්න මේ පුළුවන් වුණෙත් මෙන්න මේ පාර්ට් එක හින්දා. මොකද්ද ALU කියන එක. හරිද? ඒක තියෙන ප්‍රොසෙසර් ඇතුලේ. හරි? එතකොට මෙන්න මේ දැන් ඔයාලට ඒකක් පේනවා ඉතින් ඊතල දාලා තියෙනවා. මොකද දැන් අපි හිතන්නකො අපි ගාණක් හදාගන්න අවශ්‍ය කරන ඩීටේල් RAM එක හරහා arithmetic එකට යනවා. ඒකෙන් ගාණ හදලා RAM එකට දෙනවා. අන්න ඒක මේ දෙපැත්තට දාලා තියෙන්නේ.
ඔයාලට පේනවා තිබේ control unit කියන එකේ හැමතැනම ඊතල දාලා තියෙනවා. මේ control unit එකේ කොහටද දාලා තියෙන්නේ? arithmetic එකකටත් දාලා තියෙනවා, internal එකකටත් දාලා තියෙනවා, external එකකටත් දාලා තියෙනවා, input output. ඒ කියන්නේ මේ සමස්ත පද්ධතියම පාලනය වෙන්නේ කාගෙන්ද? මේ control unit එකකින්. අන්න ඒක මතක තියාගන්න. හරිද? right. හරි. එතකොට මෙතන තියෙනවා මේ central processing unit කියලා. නැත්නම් CPU එක. ඔයා දන්නවා මේ ගැන. ඔය අපේ පරිගණකයේ brain එක නැත්නම් මොලේ. the central processing unit. මෙතන CPU is the brain of a computer. හරි. The CPU performs the majority of calculation and controls the operation of a computer. කියන්නේ පරිගණකයේ වැඩිපුරම පාලන සහ ගණනය කිරීම කරන්නේ processor එකනේ. මෙයාගේ ස්පීඩ් එක අපි මයින්නවා හර්ට්ස් වලින්. ඒක කිලෝ හර්ට්ස්, මෙගා හර්ට්ස්, ගිගා හර්ට්ස් ඔහොම යනවනේ. එතකොට මේක අපි clock speed කියලා කියනවා. හරිද? අන්න ඒක නිකන් මතක තියාගන්න. හරි. එතකොට අපි processors හදන companies ගත්තොත් අපි දන්නවා ප්‍රසිද්ධම එකනේ Intel නේද? Intel එකේ තමයි Core i3, Core i5, Core i7 ඒ වගේ යන්නේ. එතකොට AMD ලගේ තියෙනවා නේද? Athlon කියලා තියෙනවා, Duron කියලා තියෙනවා, Ryzen ඒ වගේ එක එක නම් තියෙන. ඉතින් මේක නිකන් මතක තියාගන්න මේ processor හදන companies. හරි. මෙන්න තියෙනවා arithmetic and logic unit කියන එක මේ තියෙන්නේ. It performs arithmetic operations. මේ addition, subtraction, multiplication and division. මේ ඒ ටික කරන්න පුළුවන්. ඒ වගේම logical operations කරන්න පුළුවන්. මේ විශාලයකට greater than, less than මතකයි. මෙන්න මේ ටික යාට කරන්න පුළුවන්. control unit එකේ මොකද කරන්නේ? The control unit controls and directs the operations of the entire computer system. ඒ කියන්නේ මෙයා සම්පූර්ණ පාලනය කරනවා මෙහෙවන සමස්ත පරිගණක පද්ධතියම මේකේ. ඒතර හොඳට මතක තියාගන්න control unit සහ arithmetic and logic unit තියෙන්නේ CPU එක ඇතුලේ. හරි? අන්න ඒක මතක තියාගන්න. ඉතින් මෙතනත් එහෙම තමයි මේක පෙන්ලා තියෙන්නේ. දැන් මෙන්න මේ සටහනේ තියෙන මේ control unit එකෙන් control කරනවා කවුද? මේ output input devices ඒ වගේම arithmetic and logic unit වගේම memory. එතකොට data transfer කරන පැත්ත තමයි මේ තියෙන්නේ. මේ දෙපැත්තට මීතර දාලා තියෙන්නේ ඔය පැත්ත. හරි. ඔන්න ඔය ටික තමයි ඔයාලට කතා කරන්න තියෙන්නේ. හරිද? right. මම හිතන්නේ පැහැදිලි ඇති. right. එතකොට අපි මෙතන lesson එක මෙතනින් අපි නවත්තමු.